අපිට නැගෙනහිර දිශාවට මුහුණලා බුදුන් වඳින්න නම් බුදු පිළිම වහන්සේ තැන්පත් කරන්න වෙන්නේ බස්නාහිර දිශාවට මුහුණලා සිටින ආකාරයට. එසේ තැබීම නිවැරදිද කියලා ගැටලුවක් යොමු කරලා තියෙනවා. මේක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙතනදී අපි අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඇයි මිනිස්සු බස්නාහිර දිශාවට මෙච්චර බය වෙන්නේ? මොකද බස්නාහිර කියන්නේ ස්වභාවයෙන් අසුබ දිශාවක් නෙමෙයි. අපි බස්නාහිර දිශාව භාවිතා කරන ආකාරය අනුව තමයි ඒකේ සුබ අසුබ බව තීරණය වෙන්නේ. කිසියම් කෙනෙක් බස්නාහිර දිශාවට බියක් දක්වනවා නම් ඒ කෙනා දකුණු දිශාවට ඊට වඩා බිය විය යුතුයි. මොකද දකුණ තමයි මාර්යාගේ දිශාව. දෙවැනි කරුණ තමයි අයි අපි බුදුන් වඳිද්දී නැගෙනහිර දිශාවට මුහුණලා බුදුන් වඳින්න කියන්නේ. ඇත්තටම බුදුන් වඳිද්දී අපි ඉන්නේ හිටගෙනද ඉඳගෙනද නැගෙනහිර දිශා බලාගෙනද එහෙම නැත්නම් බස්නාහිර දිශා බලාගෙනද කියන එක වැදගත් වෙන්නේ නැහැ. අපේ චේතනාව සහ ඒ වෙලාවේ මනසේ ස්වභාවය තමයි මෙතනදී වැදගත් වෙන්නේ. කොහොම නමුත් වාස්තු ශාස්ත්‍රයට අනුව නැගෙනහිර දිශාවෙන් උදාවන හිරුගේ ශක්තිය අපේ ආධ්‍යාත්මික වර්ධනයට උපකාරී වෙනවා. ඒ නිසා තමයි ආගමික කටයුතු කරද්දී නැගෙනහිර දිශාවට මුහුණලා ඒ කටයුතු සිද්ධ කරන්න කියන්නේ. මෙතනදී ඔබ මතක තබා ගත යුතුයි මේ හිරුගේ ශක්තිය ලබා ගත යුත්තේ වන්දනාමාන කරන ඔබ මිසක බුදු පිළිම වහන්සේ නෙමෙයි. බුදු පිළිම වහන්සේ මොන දිශා බලාගෙන හිටියත් එයින් පිළිම වහන්සේටවත් වන්දනාමාන කරන ඔබටවත් ඔබේ නිවසටවත් කිසිදු අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ.